එහෙම දේශනා කරලා තියෙනවානේ. ඉතින් ඔයගලන්ට චිත්‍රයේ පහළ කොටසට එනකොට පේනවා වැටක්. ඒ වැටේ පිළිවෙලකට නෑ මේ හෙද වෙලා තියෙනවා. ඉතින් මේක තමයි අර අසාධාරණ විදියට මිනිස්සු අනිකාගේ ඉඩම් මංකොල්ල කෑම සංකේතවත් කරන දේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේක අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. සහෝදර සහෝදරියෝ අල්ලපු වැටේ මිනිස්සයා ඒගොල්ලන් ගැන කල්පනා කරනකොට මේක ඉතාම හොඳින් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. ඉතින් මේ චිත්‍රයේ පහළ කොටසේ ඔයගොල්ලන්ට පේනවා ඇති විකෘති මුහුණක් තියෙන මිනිස්සෙක් මැරිලා ඉන්නවා. මැරිලා කියන. ඔය වැට ඇතුලේ බලන්න. මේක තමයි අපි අර ඉස්සෙල්ලා කියන ලද පරිචයෙන් හොයාගත්තේ මේ මිනිස්සු ඒ ඉඩමෙදිම මැරෙනවා. මැරෙලා කියන්නේ දැන් අපිට කවර රණ්ඩුවක් වෙලා එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් ඒ ඉඩම ඇතුළේම මැරෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ මානසිකව දියුණු අවස්ථාවක නැහැ. ඒගොල්ලෝ කාලයක් එහෙම ඉන්නකොට විකෘති මානසික ස්වභාවයක් පෙන්වනවා. ඒක තමයි ඔය ඉහළ රූපෙන් තියෙන්නේ. විනායක කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ පෙරේ මේ කරන ලද පරීක්ෂණයක් තියෙනවද? එහෙම නැත්නම් මොකද කියලා බලන්න ඒක ගැන. ඉතින් අපි හිතන්නේ මේක ditta dhamma වේදනීය කර්මයක විපාකයක් කියලා. දැන් අදට ඇති එහෙනම් හොඳයි අපේ සහෝදරයෙකුට පොඩි ගැටලුවක් ඇවිල්ලා තිබුණා. මොකද මේ නායාගේ පෙනේ තියෙන තැන බෝගහක් දාලා ටිකක් ප්‍රසන්න මුහුණක් පෙන්වන්නේ කියලා. ඒක මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි ඔය දැන් පරිශ්‍රණයට ලක් කරපු ඒගොල්ලන් ගැන හොයලා බලනකොට ඒ අය මේ සමාජයට පෙන්වන්නේ නැහැ අප්‍රසන්න මුහුණක්. ඒ කියන්නේ බොහොම හොඳට hina වෙලා කතා බහ කරලා අනිත් අයත් එක්ක බොහොම හොඳින් ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ ප්‍රසන්න දෙයක් නෙමෙයි. කියන්නේ මේ කොමාරි ඒගොල්ලන් මේ අපිට මේ හිතාගන්න බැරි තරම් සමහරවිට ඔයගොල්ලෝ පුදුම හිතේ ඒගොල්ලන් හැසිරෙන විදිහ දැක්කොත් සමාජයේ බොහොම මේ අනිත්යට උදව් කරන කාරුණික ඔන්න වගේ චර්යාවක් තමයි පෙන්වන්නේ. ඉතින් ඒක මේ සංකේත කරන්න තමයි ඔය ණයාගේ ඉස්සරහා කියන්නේ පෙනේ තියෙන තැන බෝගහක් එහෙම දාලා තින්නේ අපි දන්නවනේ. ඉතින් බෝගහක් කියන්නේ අපි බෞද්ධ රටක් නිසා බෝගහට වටා ගොඩ නැගෙන සංස්කෘතියක් තියෙනවානේ. පන්සල් ඒ වගේම විවිධ චාරිත්‍ර වාරිත්‍ර. ඉතින් මේවා කරන්නේ ගොඩක් අය ඒවා කරන්නේ යහපත් චර්යාවක් තියෙන අය. කොහොම හරි අරගොල්ලත් ඔය චර්යාව ඇතුළට රිංගනවා. කොහොම හරි රිංගලා තමයි අභ්‍යන්තරිකව මේ තමන්ගේ දුර්ගුණ ගෙනියන්නේ. ඉතින් ඒ නිසා තමයි ඔය විදිහට බෝගහක් දාලා එතන චිත්‍රය ඇඳලා තියෙන්නේ. ඉතින් එයාගේ වලිගේ යනවා එයාගේ කට ඇතුළට. කාකිට අපි අර විකෘති ස්වභාවයටපත් වෙච්ච මනසයක්. ඉතින් අපිට පිටින් මේ විදිහට පේන්න තිබුණාට අභ්‍යන්තරේ තියෙන ওই විදිහට තමයි. ඉතින් හොඳයි එහෙනම් ප්‍රශ්න මතු කරන එක. එතකොට තමයි අපිට මොකක් හරි ඇත්තක් හොයාගන්න පුළුවන් වෙන්නේ. අනික ඉතින් දැන් චිත්‍ර බලන්න එපා. මේකම හරි ලස්සනයි. ගහක් තියෙනවා, අහසක් තියෙනවා, කුරුල්ලෙක් ඉන්නවා. ඒවා හරි ලස්සනයි කියලා චිත්‍ර අතාරින්න එපා. මේක ඇත්තටම කියනවා නම් මේ බුද්ධි ගවේෂණයක් මේ. ඒ කියන්නේ මේ ඔය අපි තුමු දැන් ඔන්න චිත්‍රයක් ගත්තා ලස්සනයි. විතර එල්ල ගත්තා. මේ කාලයක් තිබුණාම ඉතින් විසි කරලා දානවා. එහෙම චිත්‍ර ක්‍රමයකුත් තියෙනවා. ඇත්තට අපිත් ඒවා කරනවා. ඒ කරාට
චිත්‍රය කියන්නේ ඒ විදිහ දෙයක් නෙමෙයි ඇත්තට. ඒක ගැන දිගට හොයනකොට දිගින් දිගට පරිශන කරනකොට ඒවෙන් හම් වෙන ප්‍රතිඵලය තමයි මේක බුද්ධි ගවේෂණයක්. ඒ කියන්නේ මේ අපිට මේ ඔය සරල දෙයක් විදිහට ආක දාන්න බෑ. ඉතින් ඒ වගේ ප්‍රශ්න මතු කරන එක ඒක ඇත්තට හොඳයි. දැන් අපිට දැන් එක්කෙනෙක් අහුවා මේකේ පාට කරලා නැති කියලා. ඉතින් තමන්ගේ අදහස මගේ අපිට මේ හොයාගත්තු ප්‍රතිඵලේ අදහස මේකේ තියෙනවා. ඉතින් පාට උනම් එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. ගොඩක් කරාට හොඳ දැන් අපි මේක මහා බරක් කරගෙන අඳිනවට වඩා නිදහසේ අඳින එක තමන්ට ඒ වෙලාවේ අඳින්න තියෙන්නේ මොකද්ද ඒකෙන් අඳිනවා. එහෙම නැත්නම් විශාල බරක් කරගෙන මේක පාට කරන්න ඕනේ. එහෙම අඳින ක්‍රමයක් නැහැ අතට.